බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු කියන්න. ඒ කවුරුත් සාදු කියන්න. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. දහම්විමල ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක දුරන්දර අතිපූජනීය අපිට නම කියන්න අවසරයි බලංගොඩ ධම්මවිමල කල්යාණ මිත්‍ර නායක මහා ස්වාමීන් වහන්සේත් වැඩ සිටින ගරුතර මහා සංඝරත්නයනොත් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද මේ උතුම් ධර්මානුශාසනාව විශේෂ අරමුණක් ඇතුවයි සංවිධානය කරලා මෙත් සදහම් විකාශනයේ ඔස්සේ ශ්‍රවණය කරන පින්වත් ඔබ හැම දෙනාමත් මේ වෙලාවේ මේ ධර්මයේ ශ්‍රවණය කරන ධර්මශාලාව පරිශ්‍රයේ සිටින සියලු දෙනාටමත් බණපදයක් අහන්න අවස්ථාවක් උදා කරලා දීලා තියෙන්නේ. මේ දේශනාවේ ප්‍රධානම අරමුණ සද්දිනකට උඩදී අභාව ප්‍රාප්ත වෙච්ච විශේෂඥ දන්ත ශල්‍ය වෛද්‍ය KW රංජිත් ලාල් කන්දෙවත්ත පින්වත් ඒ මහත්මාට පුණ්‍ය අනුමෝදනා කිරීම අරමුණු කරගෙන 7 දවසේ ධර්ම දේශනාවක්. සාමාන්‍යයෙන් 7 දවසේ බණක් ඇහෙන්නේ ගෙදරක. නමුත් රංජිත් වෛද්‍යතුමන් ඒ වගේම විශේෂයෙන්ම එතුමාගේ ඒ ආදරණීය බිරිඳ වෛද්‍ය සාරංගි රාමදාස පින්වත් මැතිනිය ඒ වගේම කියන්නට ඕනේ පුතණුවන් වෛද්‍ය KW
උදිත රංජිත් කන්දෙවත්ත මහත්මයා. මේ ඇත්තෝ ගෙදර වගේ හිටියේ මේ සෙනසුනේ. ඒගොල්ලන්ට මේ සෙනසුන නිවසක් වගේ. ඒක මමත් මේ සෙනසුනට ධර්මදේශන වලට වැඩම කරපු අවස්ථාවලදී අපේ ධම්මවිමල ලොකු ස්වාමීන් වහන්සේව ඇසුරු කරන අවස්ථාවලදී හොඳට දැකපු දෙයක්. උදිත වෛද්‍යතුමන් ඒ පුතණුවන් මේ සේනාසනයේට ආවේ ගියේ තමන්ගේම තැනක් වගේ, තමන්ගේ නිවස වගේ. නිසාම දෝමන්ද අද මේ දේශනාවත් නිවසේ නෙමෙයි මේ සෙනසුනේම සිද්ධ කෙරෙනවා. ඒ වගේම මේ උතුම් ධර්මානුශාසනාව මෙත් සදහම් විකාශනය ඔස්සේ විශාල පිරිසකට ශ්‍රවණය කරන්න භාග්‍ය උදා කරලා දීලා තියෙනවා. ඒ පින්වත් රංජිත්ලාල් වෛද්‍යතුමන්ට විශේෂ ආනිසංස පිණිස, පරලොව හිතසුව පිණිස අපි කවුරුත් මේ දේශනාව අහන කාලවකවානුව පින්වත්නි අපි කාගේවත් ජීවිතවලට ආරක්ෂාවක්, රැකවරණයක් අපිට වගවීමක් වෙන්න බැරි යුගයක අපි මේ බණ අහන්නේ. ඔබ දන්නවා අතීතේ බුද්ධ කාලයේ යුද්ධ තිබ්බා. ඒ කාලේ තිබ්බ යුද්ධවල දුනු වලින් කඩු වලින් තමයි සටන් කරේ. නමුත් අද තියෙන අති නවීන බෝම්බ වර්ග මේ ලෝකයේ එකවර විනාශ කරන්න පවා පුළුවන් විදිහේ බෝම්බ වර්ග දියුණු රටවල් කියලා කියන රටවල් තුල ඔවුන් තමන්ගේ යුද ශක්තිය පෙන්වන්න විවිධ අවිආයුධ නිෂ්පාදනය කරගෙන ඔවුන්ගේ බලපුලුවන්කාරකම් පෙන්වන්න අද වෙද්දි ලෝකේ එන්න මිනිස්සු තුල යුද බිය වැඩි වෙච්ච කාලෙකයි අපි මේ බණ ටික අහන්නේ. පින්වත්නි, යුද්ධයට පාලියෙන් කියන වචනයක් තමයි රණ කියලා කියන්නේ. අපි ඔය රණ විරුවා කියන්නේ යුද්ධයේ වීරයා කියන එක. රණ කියන වචනේ තේරුම යුද්ධය. ඒක පාලි වචනයක්. එතකොට මේ රණ කියන වචනේටම විරුද්ධ වචනේ තමයි අරණ කියලා කියන්නේ. අපි ආරණ්‍යයට අරණ කියන වචනේ පාවිච්චි කරනවා. යම් තැනක අරණ කියලා කියනවා නම් එතන පින්වත්නි යුද්ධයේ ප්‍රතිවිරුද්ධ තැනක් වගේ. එතන නිවුණු තැනක් අරණක් තියනවා කියන්නේ. ඔය රණ කියන වචනෙට යුද්ධය විතරක් නෙමෙයි තව සමාන වචනයක් තියෙනවා. ඒ කියන්නේ ඒකේ මීනින් විදිහට ගත්තොත් මීනින්ග්ස් ඒ කියන්නේ තේරුම් කීපයක් තියෙනවා රණ කියන වචනෙට. යුද්ධේ වගේම ඕකට තව වචනයක් තමයි කෙලෙස්. රාග, ద్వේෂ, මෝහ වලටත් රණ කියලා කියනවා. එතකොට කෙලෙස් සංසිඳුණු සිතකට අරණ චිත්තයක් කියලා කියනවා. කෙලෙස් සංසිඳවගෙන වාසය කරනවට කියනවා අරණ විහාරි කියලා. යුද්ධයක් එක්ක මිනිස්සුන්ට ලෝකේ යුද්ධ බිය දැනෙමින් ජීවත් වෙන කාලෙක ඒ රණ අරණ කියන මාතෘකාවෙන්ම මේ වෙලාවේ මේ දේශනාව සිද්ධ කරන්න කියලා අපි හිතුවා. ඔබට බාහිර පේන යුද්ධ ඉරානයයි ඊශ්‍රායලයයි අතර තියෙන යුද්ධ, එහෙම නැත්නම් තවත් කොහේ රටක් දෙරටක් අතර සිද්ධ වෙන යුද්ධ, ඔය ඔක්කොම යුද්ධ අස්සේ අපි නොහිතුවට පින්වත්නි අපේ හිත ඇතුලේ යුද්ධයක් තියෙනවා. හිත ඇතුලේ තියෙන කෙලෙස් යුද්ධය සමහර විට ඔබට පේන්නේ නැහැ. ඇත්තටම මෙතන
කෙලෙස් එක්ක සටනක් පටන් ගත්ත කෙනාට තමයි යුද්ධයක් පේන්නේ. එහෙම නැත්නම් යුද්ධයක් දැනෙන්නේ නැහැ. දැන් අපි හිතමු ඇමරිකාවෙන් කියනවා අපි මේ ඉරානය මෙල්ල කරන්නේ ඔවුන් හදන පරමාණු න්‍යෂ්ටික බෝම්බ ත්‍රස්තවාදී අරමුණු වලට භාවිත කරන නිසා මේ න්‍යෂ්ටික බෝම්බ නිෂ්පාදනයේ නවත්තන්න ඕන හින්දා ඔවුන් පාලනය කරන්න ඕන නිසායි අපි මේ යුද්ධය කරන්න කියලා. කවුරු හරි පින්වත්නි ත්‍රස්තවාදී අරමුණකින් යමක් කරනවා නම් අන්න ඒකට ප්‍රතිවිරුද්ධව ඒ ත්‍රස්තවාදියා මෙල්ල කරන්න කියලා පාලනය කරන්න කියලා ත්‍රස්තවාදියා නවත්තන්න කියලා සටනක් පටන් ගත්තට පස්සේ තමයි ඔකට යුද්ධයක් කියලා කියන්නේ. දැන් අපේ ලංකාවේ තීච්ච යුද්ධය ගත්තත් ඔබ දන්නවා පින්වත්නි LTT ත්‍රස්තවාදීන් ඔවුන්ගේ බලය තහවුරු කර ගනිමින් ප්‍රදේශ අල්ලා ගනිමින් එනවා. ඒගොල්ලන්ට ඕන විදියකට එන්න දුන්නා නම් අපි හිතමු මායින් ගම්මානවල මිනිස්සුන්ව මරනවා LTT ත්‍රස්තවාදී. ඔවුන් මරමින් ඒ ප්‍රදේශ අල්ලා ගනිමින් නිදහසේ ඒගොල්ලන්ට එන්න දුන්නා නම් LTT ත්‍රස්තවාදීන්ට යටත් වෙලා අපි ඉඳී. නමුත් ත්‍රස්තවාදියා ඔවුන්ගේ අරමුණට එන්න උත්සාහ කරද්දී අන්නේ ත්‍රස්තවාදියට විරුද්ධව සටනක් පටන් ගන්න කෙනා තමයි අපි එතෙන්දී රණවිරුවා කියලා කියන්නේ. අපි රණවිරුවෝ ත්‍රස්තවාදියට විරුද්ධව සටන් කරලා ත්‍රස්තවාදියා පරාජය කරලා වීරෙක් බවට පත් වුණා. අද සමහරලාවට නායක සනස රණවිරුවා විදියට හඳුන්වන්න රටේ සමහර නායකයන්ට කොන්දපණ නැහැ. ඒක ඇත්ත. මොකද ඔවුන් සමහරලාවට දෙගොල්ලම සටන් කරේ සාමය වෙනුවෙන් කියලා කියන තැනට අද රටේ නායකයෝ සමහරලාවට කියනවා මේක නොවිය යුතුයි. ත්‍රස්තවාදියා කියන්නේ ත්‍රස්තවාදියට. ත්‍රස්තවාදියාගේ අරමුණ සාමය නෙමෙයි. ත්‍රස්තවාදියාව මෙල්ල කරන්න යම්කිසි කෙනෙක් සටන් කරනවා නම් අන්නේ සටන සාමය වෙනුවෙන් කරන සටන. එනිසා හැමෝටම රණවිරුව වෙන්න බෑ යුද්ධේ. රණ කියන යුද්ධයක වීරයා බවට පත් වෙන්නේ ත්‍රස්තවාදියා මෙල්ල කරන කෙනා. ලෝකේ තියෙන යුද්ධ අපිට වැඩක් නැහැ. අපි මෙතන කතා කරනවා අපේ හිත ඇතුලේ ත්‍රස්තවාදීන් ඉන්නවා. ඒ හිතේ ඉන්න ත්‍රස්තවාදීන් තමයි කෙලෙස් කියලා කියන්නේ. කෙලෙස් වලට විරුද්ධව සටනක් පටන් ගන්නවා නම් අන්නේ සටන යුද්ධයක් බවට පත් වෙනවා. ධර්මය දකින්න ඕන කෙනා ධර්මය අවබෝධ කරන්න ඕන කෙනා පටන් ගන්න පින්වත්නි ආන්‍ය යුද්ධය. එතකොට අපේ හිත ඇතුලේ කෙලෙස් වලට විරුද්ධ සටනක් පටන් ගත්තා නම් යම් වෙලාවක අන්නේ සටන ජය ගන්න අතුරු පින්වත්නි ඒ සටන කරන්න සිද්ධ වෙනවා. මොකද හේතුව මේ සටනට ඕන සෙබළු කෙලෙස් සටනෙන් ජය ගන්න අවශ්‍ය ආයුධ හැම කාලෙම අපිට හම්බෙන්නේ නැහැ. දැන් අපිට ඒවා හම්බෙලා තියෙනවා. කෙලෙස් කියන ත්‍රස්තවාදය විනාශ කරන්න ඕන කරන සෙබළු අපිට හම්බෙලා තියෙනවා. ආයුධ හම්බෙලා තියෙනවා. ඒ ඔක්කොම තියාගෙන අපි දුර්වල පාලකෙක් විදියට පින්වත්නි ඔහේ කෙලෙස් කියන ත්‍රස්තවාදයට නිදහස හිත ඇතුළේ ඉන්න දීලා තියෙනවා. ආයුධ පැත්තක සෙබළු පැත්තක මේ හිත සම්පූර්ණයෙන්ම යටත් කරගෙන තියෙනවා ත්‍රස්තවාදීන්. සසරේ අපි ඇවිල්ලා තියෙන්නේ ඒ ත්‍රස්තවාදීන්ට යටත් වෙලා. අනන්ත කාලයක් තිස්සේ ත්‍රස්තවාදීන්ට යටත් වෙලා ආවා. දැන් මේ පවතින යුද්ධය එක්කත් හිත ඇතුලේ ත්‍රස්තවාදියට යටත් වෙන හැටි පේනවා සමහරු. ඇතැම් අය ඉරානේ පැත්තට කතා කරනවා. තව පිරිසක් ඊශ්‍රායලේ පැත්තට කතා කරනවා.
සමහරු පින්වත්නි මොකක් හරි පටු මතයක ඉඳලා මුන්දිනන්න ඕනේ, අරුම් බංග වෙන්න ඕනේ. මේ වගේ වචන මේ කාලේ ඕන තරම් ඇහෙනවා. සමහරලාට මේක මේ රූපවාහිනිය ඔස්සේ, ඒ වගේම සමාජ මාධ්‍ය ඔස්සේ ඇහෙන දේශනාවක් නිසා, විවිධ තරාතිරමේ අය මේ බණ ටික අහන නිසා මම මේක හැමෝටම මේ කාලෙට උවමනා ආකාරයෙන් මේ පැහැදිලි කරලා දෙන්නේ. ඊශ්‍රායලය කියන්නේ ආගමක් නිසාම, ජාතියක් නිසාම හැදුන රටක්. ඒ යුදෙව් දහම. යුදෙව් කියලා කියන්නේ ක්‍රිස්තියන් සහ මුස්ලිම් කියන ආගම් සියල්ලේම මුල් ආගම වගේ සැලකෙන දහම. එතකොට අද ගත්තොත් එහෙම ඊශ්‍රායලේ ඉරානයේ අතර තියෙන යුද්ධවලට පස්සට ගිහිල්ලා හරියට බැලුවොත් එහෙම ඕක අස්සේ පින්වත්නි ආගමික සංකල්පයක ප්‍රශ්නයක් තියෙනවා මේ යුද්ධෙ පිටිපස්සේ. ඒක සමහර මිනිස්සු දන්නේ නැහැ. ක්‍රිස්තු පූර්ව 1000 ගානකට කලින් ඔවුන්ට තිබුණ රටක් ක්‍රිස්තු පූර්ව මම මේ කියන්නේ. ඒ කාලේ යුදෙව්වන්ට තිබිච්ච රට ඔවුන්ට අහිමි වෙනවා. ඒ අහිමි වුණාට පස්සේ ආපහු සැරයක් ඔවුන් සංවිධානගත වෙලා පින්වත්නි 1948 දී ඊශ්‍රායලය හදා ගන්නවා. ඒ හදාගන්නේ පලස්තීනෙන් කෑල්ලක් අල්ලගෙන. ඉතින් එදා ඉඳලා මුස්ලිම් රටවල් එක්ක ඊශ්‍රායලය අතරේ යුද්ධ තියෙනවා. ඒ බොහෝ යුද්ධවලදී ඊශ්‍රායලය ජය ගන්නවා. මේ නිසාම මේ ඊශ්‍රායලයේ හිස රදයක් වෙන මුස්ලිම් ඇතැම් රටවල් ඇතුලේ ත්‍රස්තවාදී සංවිධාන හැදෙනවා ඊශ්‍රායලයට ගහන්න. ආගමික සංකල්පයක් එක්ක ඉඩම් බෙදා ගන්න ඔවුන් දෙගොල්ලක් පින්වත්නි ගහමරා ගද්දී ඔබ දකිනවා අහිංසක පුංචි දරුවෝ මේ ලෝකයේ දෙයක් දන්නේ නැති. යුදෙව් දහම කියන්නේ මොකද්ද? ක්‍රිස්තියන් දහම කියන්නේ මොකද්ද? මුස්ලිම් දහම කියන්නේ මොකද්ද? කිසි දෙයක් දන්නේ නැති අහිංසක මනුස්ස ජීවිතේ ලැබපු පොඩි දරුවෝ ඛණ්ඩ ටිකක් නැතුව, වතුර පොදක් නැතුව, ඉන්න තැනක් නැතුව, සමහරලාට අම්මා තාත්තා අහිමි වෙලා යුද්ධ නිසා දුක් විඳිනවා මේ වෙලාවේ ලෝකේ. ඇත්තටම බැලුවොත් එහෙම පින්වත්නි ඔවුන් හැමෝටම තියෙන්නේ ප්‍රිය අප්‍රිය කියන ભેදේ. බුදුරජාණන් වහන්සේ තමයි මේ රණ කියන යුද්ධය කියන අපි අද කතා කරන අර රටයි මේ රටයි ගහ ගන්නවා කියන ඔය හැම රටක් පිටිපස්සෙම යුද්ධයට ඇත්ත හේතුව පෙන්වුවේ. බුදුරජාණන් වහන්සේ වදාළ යුද්ධයට ඇත්තටම හේතුව මොකද්ද? ප්‍රිය අප්‍රිය ભેදේ. මොකද්ද? ප්‍රිය අප්‍රිය. දැන් අද 1948න් පස්සේ ඊශ්‍රායලයේ පලස්තීනයට ගහලා අල්ලගත්තා කියනකොට ඒ කියන්නේ ඇත්තටම UN එකෙන් මුලින්ම යෝජනා කරනවා මේ දෙගොල්ලක් අතර මේක හදන්න ඕනේ. දැන් ඔබ දන්නවද ඔය ඊශ්‍රායල් අය ඒගොල්ලෝ යුදෙව් ජාතිකයෝ ඔවුන්ගේ මිලියන 6ක ප්‍රමාණයක් අර ජර්මනියේ හිට්ලර් මරලා දාන්නේ අහලා ඇති ඔබ ගෑස් වලින් විස ගෑස් වලින් නොයෙක් වදගාගාරව ඇතුලේ ලක්ෂ 60කට වැඩිය පිරිසක් මරණ ඔය ඊශ්‍රායල් මිනිස්සුන් ඒ කාලේ. මොකද ඒගොල්ලන්ට තිබ්බ රට ඒගොල්ලන්ට අහිමි වෙලා ඒගොල්ලන්ට අනුන්ගේ රටවල් වල ඉන්න සිද්ධ වෙච්ච නිසා. ඒගොල්ලන්ට ওই විදිහට මැරුම් කන්න වෙනවා ලක්ෂ ගානකට. ලක්ෂ 60ක් එක සැරේ මරනවා කියන්නේ අවුරුදු 4ක් ඇතුලේ හිට්ලර්. එතකොට ඔවුන්ට ඕන වෙනවා තමන්ටම කියලා තමන්ගේ තිබිච්ච රට තමන්ට අහිමි වුණා ආයි අපි ඒ රට අල්ල ගන්න ඕනේ. ඒ වෙනකොට ඒක මුස්ලිම් වෙලා. තමන්ගේ තිබ්බ රට හරියට නිකන් මේක කිව්වොත් එහෙම ලංකාවේ අපිට තිබ්බ ලංකාව අපිට අහිමි වෙලා මේක පස්සේ වෙන පිරිසක් අල්ලගෙන මුළු රටම සිංහල අපිට වෙන රටවල් වලට පලා යන්න වෙනවා. අපි සිංහලයෝ කවුරුත් නැති වෙනවා ලංකාවේ සියලු සිංහලයෝ වෙන රටවල් ඇතුලේ.
පස්සේ කාලෙක වෙන වෙන රටවල් වල ඉන්න සිංහලයෝ පරම්පරා ගානක් ගියාට පස්සේ අවුරුදු දහස් ගානක් ගියාට පස්සේ ඔවුන්ට නොයෙක් අනුන්ගේ රටවල් වල ඉදි ප්‍රශ්න වලට මුහුණ දෙද්දි ඔවුන්ට උවමනාවක් එනවා අපිට තිබිච්ච අපේ ලංකාව අපි ආයෙ අල්ල ගන්න ඕනේ කියලා. එතකොට වෙන වෙන රටවල් වලට පලා ගිහිල්ලා පරම්පරා ගානකට පස්සේ ඉන්න මේ සිංහලයෝ ටික ආයෙ එනවා ලංකාව අල්ල ගන්න. එතකොට මේකේ ඉන්නේ මුස්ලිම් කට්ටිය. ඉතින් මේකේ ඉන්න අයට ගහලා යුද්ධ කරලා කොහොම හරි මේක අල්ල ගන්නවා. කොහොම ප්‍රශ්නයක් මේ ඊශ්‍රායල් වලට තියෙන්නේ. සමහරලාට ඉතිහාසය දන්න ඊශ්‍රායලේ පැත්ත ගන්නවා. ආගමික වශයෙන් සමහරු ඒ රටවල් වල පැත්ත ගන්නවා. මේ ප්‍රිය අප්‍රිය කියන එක හොඳට පේනවා. ඉස්ලාම් ඇත්තෝ මේ වෙලාවේ බොහෝ විට ඉරානේ පැත්ත ගන්නවා. ක්‍රිස්තියන් කතෝලික අය සමහර විට ඊශ්‍රායලේ පැත්ත ගන්නවා. තේකොළ බිස්නස් කරන අය සමහරු ඉරානේ පැත්ත ගන්නවා මේ වෙලාවේ. අපේ තේකොළ වැඩියෙන් ගියේ එහාට කියලා. ඒ වගේ එක එක ප්‍රිය අරමුණුත් එක්ක අපි අරගොල්ලන්ගේ පැත්තේ අපි මේගොල්ලන්ගේ පැත්තේ කියලා ගද්දි පින්වත්නි අපි දකිනවා සමහරු බෞද්ධයෝ අතරේ මට ඇහෙනවා සමහර බෞද්ධයෝ කියනවා හාමුදුරුවනේ මේ මුස්ලිම් කාර්යයන්ට අනිවාර්යෙන් ගහන්න ඕනේ. එහෙම කියන බෞද්ධයෝ ඉන්නවා. ඒ නිසා ඔකුන්ට පාඩමක් උගන්වන්න ඕනේ. එහෙම කියලා පින්වත්නි සමහර වෙලාවට ඉරානෙට ගහන එකට සතුටු වෙන අය ඉන්නවා. සමහරු ඇමරිකාවත් එක්ක තියෙන තරහට ඉරානේ පැත්ත ගන්න අය ඉන්නවා. මේ හැම තැනකම ප්‍රිය අප්‍රිය ප්‍රශ්නේ. පින්වත්නි හිතක ප්‍රිය අප්‍රිය කියන බෙදීම එන්නෙම තණ්හාව නිසා. තණ්හාවෙන් නිදහස් වෙච්ච සිතකට ප්‍රිය කියලත් එකක් නෑ අප්‍රිය කියලා එකකුත් නෑ. තණ්හාව නිසා තමයි ප්‍රිය අප්‍රිය හැදෙන්නේ. ප්‍රිය තැනට ඇලෙනවා අප්‍රිය තැනට ගැටෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා එක පැත්තකටවත් ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව මැද ඉඳලා මේ හැම දෙයක්ම දිහා දකින්න පුළුවන් වුණොත් විතරයි හිත ඇතුලේ රණ කියලා කියන හිත ඇතුලේ කෙලෙස් වලින් නිදහස් වෙන්න පුළුවන්. ප්‍රිය බව තිබ්බත් කෙලෙස්, අප්‍රිය බව තිබ්බත් කෙලෙස්. ඇලුනත් කෙලෙස්, ගැටුනත් කෙලෙස්. ඒ නිසා පින්වත්නි මේකෙන් නිදහස් මැද සිතක් අපි කොහොමද මේ වගේ අවස්ථාවකදී හදා ගන්න ඕනේ. මේක බොහොම පරිස්සමින් තේරුම් ගන්න ඕන දෙයක්. මේ වෙලාවේ රටේ ලෝකයේ සිද්ධ වෙන කාරණාවලදී පින්වත්නි අපි ඇයි කෙලෙස් වලින් නිදහස් මැද හිතක් හදා ගන්න ඕනේ? අපි දන්නේ අපේ ජීවිතේටත් කොයි වෙලාවෙ මොනව වෙයිද කියලා. මොකද පින්වත්නි ඔය න්‍යෂ්ටික අවිත් එක්ක අනාගතේ සටන් වලට එන තැනට ආවොත් මොන විදිහට මේවා කෙලවර වෙයිද කියන්න දන්නේ නැහැ. ඔය ලෝක යුද්ධවලදී අපි සමහරලාට මේ ඉරානි කියන්නේ අපිට පේන පාන එක තියෙන මොහොතෙන් බැලුවොත් එහෙම. හරි. මේක ඔවුන්ට වදින සමහර පාරවල් ලෝකෙටම බලපාන්න පුළුවන්. එක එක යුද්ධවලදී ඔබ දන්නවා අන්තිමට රටවල් එකතු වෙලා ලෝක යුද්ධ බවට පත් වෙනවා. ඉතින් දැනට ලෝකේ මතයක් තියෙනවා මේක ලෝක යුද්ධයකට යයිද කියලා. ලෝක යුද්ධ වලට ගියොත් එහෙම රටවල් ගානේ ගහ ගන්නවා. සමහර ලාවට වැඩිහිටි පරම්පරාවට ඒ ගැන අත්දැකීම් තියෙනවා. අතීතේ වෙච්ච ලෝක යුද්ධ වගේ නෙමෙයි දැන් ලෝක යුද්ධ පටන් ගත්තොත් එහෙම. දැන් ලෝක යුද්ධවලදී දැන් භාවිතා වෙන බෝම්බ වර්ග දැන් භාවිතා වෙන අවි වර්ග ඉස්සරට වඩා දියුණුයි. දැන් තියෙන බෝම්බ වලින් ලෝක යුද්ධයක් ගියොත් ඒවා ලෝකෙම විනාශ වෙලා යන්න තරම් විනාශයක් වෙනවා. ඒ නිසා අපි හැමතිස්සෙම අද රෑ නිදාගත්තට හෙට නැගිටින්න පුළුවන් වේද කියලා කියන්න බැරි කාලෙක ජීවත් වෙන්න පින්වත්නි. මේ බන ටික අහහා ඉද්දි අපිට මොන දෙයක් වේද කියලා අපිට කියන්න බැරි තාත්තෙක අපි ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා අපේ හිත ඇතුලේ කෙලෙස් යුද්ධයට අපි පැහැදිලි විසඳුමක් මේ වෙලාවේ අප්‍රමාදීව කරන්න ඕනේ. මම ඔබට පෙන්වලා දෙන්නම් මේ ප්‍රිය අප්‍රිය බෙදීමෙන් තොරව මැදසිතකට අපි එන්න ඕනේ. ඒ මැදසිතකට එන්න අවශ්‍ය කරන දර්ශනයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙනවා.
හරි ලස්සන උපමා තියෙනවා. දමාර ඔබට කිව්වේ ඉස්ලාම් ඇත්තොත් එක්ක තරහ බෞද්ධයෝ ඉන්නවා. ඔවුන් එක්ක තියෙන ගැටීම එක්ක සමහරලාට අල්ලාහු අක්බර් කියන වචන ඇහෙනකොට තරහ ඇති වෙන බෞද්ධයෝ ඉන්නවා. ඔවුන් අපිත් එක්ක කියද්දි ඔවුන් සමහරලාවට සමාජ මාධ්‍යවල අදහස් පළ කරද්දී අපිට පේනවා මේ මිනිස්සුන්ව විනාශ කරන්න ඕනි කියන මතයේ ඉන්න බෞද්ධයෝ තියෙනවා. ඇත්තටම උන්ගේ හැඟීම් බෞද්ධයෙක් තුළ තිබිය යුතු හැඟීම්ද? මම ඔබට ලස්සන උපමාවක් කියන්න. ආඝාත පටිවිණය කියලා තියෙනවා සූත්‍රයක්. ဒုတိ ආඝාත පටිවිණය සූත්‍රය මේ විදිහට තියෙනවා අංගුත්තර නිකායේ ලස්සන සූත්‍රයක්. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සූත්‍රයක්. ඕකේ උපමා පහක් තියෙනවා. එක් පුද්ගලයන් කෙරෙහි අපේ හිතේ මෛත්‍රී සිත හදාගන්න උපකාරී වෙන අපූර්ව උපමා පහක්. ඕකේ මට හිතට දැනුණ හරි ලස්සන උපමාවක් තියෙනවා පින්වත්නි. ඒ තමයි ඔයත් හිතන්න ඔයත් කාන්තාරයක ගමනක් යනවා. කාන්තාරයක යනකොට ඔබ මට කියන්න පාර දිගේ කඩවල්, තැඹිලි කඩවල්, ප්ලේන් ටියක් බොන්න තැන්, රොටියක් කන්න තැන්, මාතරබත් කඩ, ඕ වගේ තැන් තැන් වල දිගටම අනම්මනම් කෑම කඩයි, රයිස් කොත්තුයි ඕවා තියෙනවද පාර දිගේ? නෑනේ. කාන්තාරය. කාන්තාරය කියන්නේ වතුර පොදක් හොයාගන්න බැරි තැන. මිනිස්සේ කාන්තාරයක ගමනක් යනකොට ඒ යන ගමනට අවශ්‍ය ආහාර, ජලය සියල්ල රැස් කරගෙන නෙමෙයිද යන්නේ? සියල්ල සූදානම් කරගෙන. සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්නනවා මේක ලස්සන උපමාවක්. උන්වහන්සේ කියනවා ආහාර ජලය සියල්ල ඇත්ති තරමට අරගෙන අපි යනවා දැන් කාන්තාරේ. ඔය යනකොට මගදී අපිට දකින්න හම්බෙනවා මිනිස්සෙක් අසරණ වෙලා වැටිලා ඉන්නවා. කලන්තේ හැදිලා වැටිලා ඉන්නවා. ඔබ හිතන්න කලන්තේ දාලා බිම ඇදගෙන වැටිලා අසරණ විදිහට මිනිස්සෙක් ඉන්නවා දැක්කට පස්සේ අපි ලං වෙලා බලනවා ඇයි මේ මිනිස්සයාට මොකද්ද ප්‍රශ්නේ? බලනකොට තේරෙනවා මේ මිනිස්සයාට වතුර නැතුව, ආහාර නැතුව දවස් ගාණක් බඩගින්නෙන් පිපාසයෙන් ඇවිල්ලා දැන් ය아가න්න බැරුව අමාරුවෙන් වැටිලා ඉන්නේ. දැන් අපිට පැහැදිලි මේ මිනිස්සයාට වතුර ටිකක්, ආහාර ටිකක් නැතිකමට කලන්තේ හැදෙලා වැටිලා ඉන්නේ අසරණ මිනිස්සෙක් කියන එක දැන් අපිට පැහැදිලි. හැබැයි අපි ළඟ වැඩියෙනුත් එක්ක ආහාර තියෙනවා, ජලය තියෙනවා. ඔබ මට කියන්න දැන් මේ මිනිස්සයා ගැන ඔබට එන්නේ තරහක්ද අනුකම්පාවක්ද? ඒ මිනිස්සයව දැක්කට පස්සේ මූ වැටිලා ඉන්න හැටි කියලා තරහ යයිද? අනේ පව් කියලා අනුකම්පාවක් එයිද? කාන්තාරයක අසරණ තැනක්. පින්වත්නි, අන්න එතෙන්දී වතුර පොදක් නැතුව අසරණ වෙලා ඉන්න මේ මිනිස්සයා දැක්කට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ උතුම් දේශනා කරපු ධර්මයේ ඇසුරෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ ලස්සනට පැහැදිලි කරලා දෙනවා. අන්නේ මිනිස්සයා දිහා දකින සංඥාව, ඒ වැටිලා ඉන්න ක්ලාන්ත වෙච්ච මිනිස්සයා ගැන තරහක් නෙමෙයිනේ ආවේ, අනුකම්පාවක් නේ ආවේ. ඒ සංඥාව බුදුරජාණන් වහන්සේගේ අග්‍රම ශ්‍රාවකයා වෙච්ච සරියුත් මහරහතන් වහන්සේ වදාලා කිසිම ගුණයක් නැති කෙනෙක් ඔබට පේනවා නම් ඔහු කෙරෙහි ඇති කරගන්න කිව්වා. ඔබ යම් පුද්ගලයෙක් දකිනවා නම් කිසි ගුණයක් නැහැ කියලා හිතෙන ඒ මිනිස්සයා දිහා දකින්න කිව්වර කාන්තාරේ වැටිලා ක්ලාන්ත වෙච්ච මිනිසෙක් වගේ. දැන් ඔබ හිතන්න කෙනෙක් මිත්‍යා දෘෂ්ටිකයි. මිත්‍යා දෘෂ්ටිකව ත්‍රස්තවාදී සංවිධාන හදාගෙන මිනිසුන්ගේ බෙලි කපනවා. දැන් සමහර වෙලාවට ඔය මුස්ලිම් අරාබි රටවල් වල අයට ඇතැම් අය කැමති නැත්තේ ඕවට බෙලි කපනවා, පන පිටින් ගල් ගහනවා, මේ පන පිටින් පුච්චනවා. මේ වගේ ත්‍රස්තවාදී වැඩ කරනකොට සමහර බෞද්ධයෝ, සමහර මිනිස්සු ඒවට කැමති නැහැ. එතකොට තමයි අර ත්‍රස්තවාදියා ගැන අපේ හිතේ එන්නේ හැඟීමක් මුන් විනාශ වෙන්න ඕනේ.
දැන් මේ ත්‍රස්තවාදියා විනාශ වෙන්න ඕනේ කියලා අපේ හිතේ නැ හැඟීම මට කියන්න ප්‍රිය අප්‍රිය කියන එකෙන් එක ගොඩක නැද්ද? තියෙනවා අප්‍රිය කියන ගොඩේ. ඒතර අපේ මනසේ ත්‍රස්තවාදී හැඟීමක් ඇවිල්ලා. ත්‍රස්තවාදියා විනාශ වේවා කියන හැඟීම ඇතුලේ තියෙන ත්‍රස්තවාදී හැඟීමක් දැන් අපිට. ඔබ දන්නවද එතෙන්දි දැන් අපිට ඔවුන්ට ඔහොම වෙලා මදි කියලා හිතනකොට සමහර වෙලාවට සමස්ත මුස්ලිම් මිනිස්සු ගැන මේ හැඟීම ඇති කරගන්න අය ඉන්නව පේනවා. මේ දේශනේ අහන අය අතරේ හැමදෙනාම නැතත් ඇතැම් අය ඉන්නවා. මුස්ලිම් ත්‍රස්තවාදී මිනිස්සෙක්ගේ ක්‍රියාකලාප දැක්කට පස්සේ සමස්ත මුස්ලිම් මිනිස්සු ගැන ගැටෙන. දැන් ওই සහරාන්ගේ කාලේ සිද්ධියේදී අපිට මතකයි අර අප්‍රේල් මාසේ ඒ බෝම්බෙත් එක්ක මට මතකයි ඒ කාලේ මුස්ලිම් මිනිස්සුන්ව පේන්න බෑ සමහරවන්ට. අර බෑක්පැක් එක පිටේ බැඳන් යනවා මිනිස්සුත් දැක්කොත් පේන්න බෑ. හරි. ඔයත් දන්නවද ඒ දවස්වල මගේ රියදුරු මහත්තයාට හිටියෙත් මුස්ලිම් එක්කෙනෙක්. සහරාන්ගේ බෝම්බේ පුපුරන දවස්වල. ඉතින් මම ධර්ම දේශනාවට ගිහිල්ලා ඉවරුණාට පස්සේ මිනිසුන්ට කියනවා ආන් අතන මුස්ලිම් එක්කෙනෙක් ඉන්නවා. මිනිස්සු බය වෙලා බලන්නේ. ඒ මගේ රියදුරු මහත්තයා කොහොමද දැන් තවත් බයයි මං ගැනත් බයයි කට්ටියට. කෙනෙක්ගේ ත්‍රස්තවාදී සංකල්ප තිබ්බාද ඒ ඔස්සේ සියලු මිනිස්සු ගැන ඒ ඇහිම් බලනවා. සමහරව කියනවා ඒ මුස්ලිම් මිනිස්සුන් හදලා තියෙන්නේම ත්‍රස්තවාදී ආකල්ප සහිතවයි ඒ දර්ශනය ඇතුලේ කියලා. ඒ නිසා හැමෝම එකයි කියලා මුන් ඔක්කොම විනාශ වෙන්න ඕනේ කියන හැඟීමෙන් දැඩි ගැටීමකින් අප්‍රිය හැඟීමකින් පින්වත්නි සමහර අයගේ හිතේ සංඥා හැදිලා තියෙනවා. ඔබට දැන් බැරිද ඔවුන් දිහා බලන්න මෙහෙම කාන්තාරේ වැටිච්ච ක්ලාන්ත වෙච්ච මිනිසයා විදියට. අපි ළඟ තියෙන සම්මාදිට්ඨිය තමයි ජලය වතුර වගේ තියෙන්නේ. හිතන්න. අපි ළඟ තියෙන ಗುಣ ජලය වතුර වගේ කියලා හිතන්න. කාන්තාරේ නම් අපි ළඟ තියෙන ජලය වතුර වගේ, ආහාර වගේ. මේ අපි ළඟ තියෙන ಗುಣ සම්මාදිට්ඨිය මේ ඔක්කොම දැන් තියෙන ඒවා තමයි ආහාර, ජලය. එතකොට දැන් අපි කියන අර ත්‍රස්තවාදියා ළඟ ಗುಣ නැත්තම් තියෙන මිත්‍යාදිට්ඨිය නම් එහෙනම් ඔහු දිහා බලන්න ආහාර නැති, ජලය නැති, අසරණ වෙච්ච, ක්ලාන්ත වෙච්ච කාන්තාරේ ඇදන් වැටිච්ච කෙනෙක් විදියට. සංසාරේ නැමැති කාන්තාරේ ඔහු අසරණ වෙලා. ඔහුට සම්මා දිට්ඨිය නැමැති ආහාර නැහැ. ගුණ ධර්ම නැමැති ඒ ජලය නැහැ. ඉතින් ඔහු ඇදන් වැටිච්ච ක්ලාන්ත වෙච්ච කෙනෙක්. එතකොට ඔබට ඔහු ගැන දැන් එන්න ඕනේ මොන හැඟීමද? තරහක්ද අනුකම්පාවක්ද? අනුකම්පාවක් පින්වත්නි. අර වැටිලා ඉන්න මිනිස්සයා දැක්කට පස්සේ අපේ හිතේ අනුකම්පාව එන්න ඕනේ වගේ. මිච්ඡා දිට්ඨික මිනිස්සයා දැකෙද්දී ඔබට එන්න ඕනේ අනුකම්පාවක්මයි. මේ සංසාරේ නැමැති කාන්තාරේ මේ මිනිස්සයා අසරණ වෙලා ක්ලාන්ත වෙච්ච මිනිස්සෙක්. ගුණයෙන් අසරණ වෙලා. සමාධිත්‍යයෙන් අසරණ වෙලා. හැම මිත්‍යා දෘෂ්ටිකයෙක් ගැනම මිච්ඡා දිට්ඨිය නිසා මිනි මරණය ගැන, මිච්ඡා දිට්ඨිය නිසා ගහමරා ගන්න අය ගැන ඔබට එන්න ඕනේ පින්වත්නි එහෙම මෛත්‍රී සහගත සිතක්. දැන් මේ දවස්වල මම දකිනවා සමාජ මාධ්‍යෙන් නිතරම යන කතාව මේ නාකි නිසා පොඩි උන් අසරණ වෙලා කියලා යන කතාවක් හැමතැනම. ඒ කියන්නේ නාකි කියන්නේ ඉරානයේ ඉන්න ඔය උත්තරීතර නායක කියලා කියන නායකයා. අනිත් පැත්තෙන් රුසියාවේ නායකයා, මේ ඊශ්‍රායලේ නායකයා. අනිත් පැත්තෙන් ඇමරිකාවේ ට්‍රම්ප් මහත්තයා. වගේ අර යුද්ධය මෙහෙවන්න තීන්දුව తీරන ගන්න ඒ රටවල් වල නායකයෝ ටික ඔක්කොම වයසයි. ඒ නිසා දැන් ඒගොල්ලෝ AC කාමර ඇතුලේ ඉඳලා මේ ගහපන් කියලා කියනවලු. අන්තිමට අහිංසක දරුවෝ කන්න නැතුව, වතුර පොදක් නැතුව, ඉන්න තැනක් නැතුව අසරණ වෙන හැටි ගැන කතා කරන සමාජ මාධ්‍යයේ මේ නාකි ටික මැරිලා ඵලයල්ලා කියලා. රටවල වල නායකයෝ ගැන දැඩි තරහකින් සමහර ලෝකේ පුරා ඉන්නවා. පින්වත්නි,
මං ඔබට කියන්නේ ඔබ ඔබේ මනස ඇතුලේ යුද්ධය දකින්න. ඔබට ඒ නායකයෙක් ගැන හෝ තරහක් එනවා නම් ඔබ ඔබේ සිත ඇතුලේ ත්‍රස්තවාදියෙක් මේ වෙලාවේ පෝෂණය කරනවා. ඒ රටේ නායකයා ගැන ඔබේ සිතේ තියෙන වෛරය, ඒ අප්‍රිය බව ඔබ හිත ඇතුලේ රණ කියන යුද්ධය පටන් ගැනීමක් විදියට දකින්න. ඔබ ඒ නායකයා දිහත් බලන්න ඕනේ කාන්තාරේ වැටිච්ච අසරණ වෙච්ච මිනිසෙක් විදියට. ක්ලාන්ත වෙච්ච මිනිසෙක් විදියට. දැන් මේක කියද්දි කවුරු හරි මට කියයි හාන්දුරනේ උන්ට මෛත්‍රී කරන්න පටන් අරන් හිටියාම එතකොට අර අසරණ වෙන මිනිස්සු ගැන මොනවද කියන්නේ? ඒ මිනිස්සු පව් නැද්ද? දැන් මොකද ඔබ අර නාකි කියලා ওই නායකයන්ට ඔබේ හිතේ තරහ ඇති කරගත්ත කියලා යුද්ධේ නවතිනවද? මම අහන්නේ ගමේ ඉන්න ඇසිලින් අම්මගේ හිතේ තරහක් ආවනම් ඉරානයේ නායකයා ගැන එතකොට ඇසිලින් අම්මගේ තරහට පුළුවන් ද ඉරානයේ යුද්ධේ නවත්තන්න? ඊශ්‍රායලේ නායකයා ගැන ගමේ ඉන්න සිරිපාල මහත්තයාගේ හිතේ තරහක් ආවා කියලා සිරිපාල මහත්තයාට තරහෙන් පුළුවන් ද ඊශ්‍රායලේ යුද්ධේ නවත්තන්න? ඒ යුද්ධේ යනවා නම් යයි නවතිනවා නම් නවතී අපිට එතන පාලනයක් කරන්න බෑ. අපිට තියා අනුර කුමාර දේශානායකටවත් බෑ. ලංකාවේ නායකයටත් බැරි නම් ගමේ ඉන්න ඇසිලින් ගමේ ඉන්න සිරිපාලට පුළුවන් දෙයක කරන්න. එතකොට ඔය ඇත්ත තරහ ගත්තට පස්සේ ඒ තරහ විපාකي ගෙවන්න වෙන්නේ කාටද? ඒක Tamanට. අන්තිමට මෙතන අවසානේ වෙන්නේ ඒ රටවල මිනිස්සුත් අසරණයි අපිත් අසරණයි ඔක්කොම යුද්ධ නිසා රණ එහෙත් රණ මෙහෙත් රණ හිතෙත් රණ කොතනකවත් නැහැ අරණ. අඩුතරමේ එතන රණ තියෙද්දි මෙතන හරි අරණ හදාගන්න. මෙතන හරි අපේ යුද්ධ නිවා ගන්න පුළුවන් නම් පින්වත්නි. අපි දන්නවනම් මේ ප්‍රශ්නේ මෙතන අපේ හිත ඇතුලේ මේ විසඳ ගන්න පුළුවන් නම්. ඔන්න ඔය ඇත්ත මේ වෙලාවේ තීන්දු තීරණ ගන්න පුළුවන් ලෝක බලවතෙක් නම් මං කටපියන් ඉන්න ඕනම ගොලක් කරගනින් කියලා. හරිද? මං කියන්නේ එහෙනම් ත්‍රස්තවාදියට මෛත්‍රී කර ඉන්න හරි මොකක් හරි කොහොම හරි පාලනය කරන්න කියලා. දැන් ඇමරිකාවෙන් පහුගිය දවස්වල B2 යානා ගෙනල්ලා අර පොළොවේ යට තියෙන න්‍යෂ්ටික බෝම්බ නිෂ්පාදනය කරන බලාගාර 3ක් විනාශ කරනවා. මම ඒ 3 විනාශ කරපු එක සම්බන්ධව දකින්නේ ඒක වෙන්න ඕන දෙයක් කියලා. මොකද ත්‍රස්තවාදීන් න්‍යෂ්ටික අවි හදනවා නම් පොළොව යටට වෙලා ඒක ඒ න්‍යෂ්ටික බලාගාර විනාශ කරද්දී ඒක ලෝකෙටම යහපතක්. නැත්තම් ඔය පොළොව යටට වෙලා හදන න්‍යෂ්ටික අවි ත්‍රස්තවාදියෙක් නම් නිර්මාණය කරන්නේ ඔවුන්ට කවදා හරි දවසක ඕවා අත තියන්න පුළුවන් වෙච්ච දාට පින්වත්නි විශාල පිරිසක් මරණයටපත් වෙනවා. ඒ පොළොවයට අවි හදන අතරේ ඉරානෙන් නිතර කියලා තියෙනවා ඊශ්‍රායලට මරණේ ඇමරිකාවට මරණ එක කියලා තියෙනවා. ඒ නිසා තමයි මේගොල්ලෝ මේ බය වෙලා මේකට ගැහුවේ. සාමාන්‍ය මිනිස්සු තමන්ගේ ආරක්ෂාවට න්‍යෂ්ටික අවි හදන එකයි ත්‍රස්තවාදියෙක් පලිගන්න න්‍යෂ්ටික අවි හදන එකයි ඇතුලේ එතනම කතා දෙකක් තියෙනවා. ආරක්ෂාවට අවියක් අතේ තියාගන්න එකට වැඩිය හානියක් පින්වත්නි ත්‍රස්තවාදියෙක් අතේ අවියක් තියනවා කියන එක. ඒ නිසා ත්‍රස්තවාදියෙක්ගේ අතේ තියෙන අවිය විනාශ කරද්දී අපි එතන නිහඬයි. අපි ඒක කරපන් කියන්නෙත් නැහැ, එපා කියන්නෙත් නැහැ. අපිට එකක්වත් වැඩක් නැහැ. බුද්ධ කාලෙත් යුද්ධ තිබ්බා. බුද්ධ කාලේ යුද්ධ තියෙනකොට පින්වත්නි හාමුදුරුවෝ සමහරලාට එකතු වෙලා යුද්ධ ගැන කතා කර ඉන්නවා. හාමුදුරුවෝ යුද්ධ ගැන කතා කර ඉනකොට බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා කියනවා හිස් වචන. අරයා දිනයිද මෙයා දිනයිද අරයා බලවත් මෙයා බලවත් කියලා ඒ කාලෙත් හාමුදුරුවෝ කතා කර හිටපු තැන් තියෙනවා. අරයා දුනු ශිල්ප වලින් දක්ෂයෙක් මෙයා කඩු ශිල්ප වලින් දක්ෂයෙක් කියලා එක එක්කෙනාගේ තියෙන වීරත්වය කතා කරපු හාමුදුරුවෝ හිටියා. බුදුරජාණන් වහන්සේ තැන්වලදී කිව්වේ හිස් වචන. යුද්ධය ගැන කතා කරන එක හිස් වචන. ඒ නිසා ඔබ ඔතනදී කල යුත්තේ ධර්මයේම කතා කරන එකයි. දැන් මම මේ යුද්ධ ගැන කතා කළේ පින්වත්නි අර්ථය ඇතුව. දැන් බුදුරජාණන් වහන්සේ රජවරු ගැන කතා කරන එක හිස් වචන කියලා පෙන්නුවට උන්වහන්සේ රජවරු ගැන පෙන්නපු තැන් තියෙනනේ මකාදේව සූත්‍රයේ රජවරු ගැන පෙන්නනවා. එතකොට ඒක හිස් වචනයක් නෙමෙයි. එතනදී අර්ථය පිණිස ධර්මයක්. මෙතනත් මේ යුද්ධ ගැන පෙන්වුවේ අර්ථය පිණිස ධර්මයක් කියන්නයි. පින්වත්නි අපි හැම දෙනා ගැනම මෙත් සිතින් අපේ හිතේ ඇති වෙන්න ඕනේ. ඔය ධර්මයක් නැතුව
ප්‍රිය අප්‍රිය ભેදය ඇතුලේ මිත්‍යා දෘෂ්ටික ආගම් ඇතුලේ ඔවුන් ಗುಣධර්ම නැතුව ත්‍රස්තවාදී හැඟීම් එක්ක යුද්ධ කරලා මිනිස්සු මරමින් පින්වත්නි ඒ කරන කෙරුවා දිහා බලලා ඔබ ගැටෙන්න එපා. ඔබේ සිතේ දහම තියනවා නම් ඔබ බලන්න ඕනේ ඔබට කෑම තියනවා. ඔබට වතුර තියනවා. ඔබ දකින්න ඕනේ ඔවුන් දිහා කාන්තාරේ වැටිච්ච ක්ලාන්ත වෙච්ච මිනිස්සු විදියටයි. එතකොට ඔබට කිසිම මුස්ලිම් මිනිසෙක් ගැන කිසිම ඉස්ලාම් මිනිසෙක් ගැන තරහසිතක් ඇති වෙන්නේ නැහැ. ත්‍රස්තවාදී කෙනෙක් ගැනවත් තරහසිතක් ඇති වෙන්නේ නැහැ. ඒ ආඝාත පටිවිණී සූත්‍රයේ තියෙන උපමාවම ප්‍රමාණවත් කෙනෙකුට හිත හදා ගන්න. ලොකු ලොකු ගැඹුරු දහම් වලට නොයා යනවා මම මේ කියන්නේ. ගැඹුරින් ධර්මය අවබෝධ කරන කෙනාට ඒ වගේ උපමා ඕනේ නැහැ. ස්කන්ධ ධාතු ආයතන විදියට බැලුවත් හිත හදා ගන්න පුළුවන්. මේ සිද්ධ වෙන සියල්ල දිහා ආයතන සකස් වෙන හැටි තමා තුළ ස්කන්ධ සකස් වෙන හැටි තමා තුළ දකිනකොට ගැඹුරින් විදර්ශනා ප්‍රඥාවක් තියෙන කෙනාට තරහ දුරු කරගන්න පුළුවන්. හැබැයි ප්‍රාථමික මට්ටමේ කෙනෙකුට අර කාන්තාරේ වැටිච්ච ක්ලාන්ත වෙච්ච මිනිසයාගේ උපමාවම ප්‍රමාණවත්. අද හාමුදුරුවනේ සමහර හාමුදුරු කෙනෙක් මොකක් හරි පොඩි වැරද්දක් කරපු ගමන් සියලු හාමුදුරුවරු ගැන ගැටෙන මිනිස්සු ඉන්නවා. සමාජ මාධ්‍ය ඇතැම් හාමුදුරුවරුන්ගේ මොකක් හරි පොඩි දෙයකට අපි දන්නවා සමාජ මාධ්‍යයේ ඉන්න ඇතැම් ස්වාමින්වහන්සේලාගේ කට හොඳ නැහැ. කට ඇරියොත් කුණුහරුප කියන හාමුදුරුවරු අද ඉන්නවා සමාජ මාධ්‍යයේ. සමහරලාට පාර්ලිමේන්තුවේවත් නැහැ එච්චර කුණුහරුප කියන අය. මට මතකයි පාර්ලිමේන්තුවේ එකම එක දේශපාලකයෙක් හිටිය අර රැවුල් තියෙන එයා ඔය පයන්නෙන් පටන් ගන්න කුණුහරුපයක් කියලා එකපාරක් අදටත් ඒ මිනිස්සයාට ඒ අකුරු තුනේ වචනෙන් තමයි කතා කරන්නේ. ඒ දේශපාලඥයාගේ නම වායන්නෙන් පටන් ගන්න. එතකොට මේ මිනිස්සයාට අදටත් අර පයන්නෙන් පටන් ගන්න අකුරු තුනේ වචන කියලා මිනිස්සු. එයා මේ පාර්ලිමේන්තුවේ එකම එක පාරක් ඒ වචන කියලා. පින්වත්නි දේශපාලකයාත් එක වචනයක් කියලා එච්චර මේ මිනිස්සයාට හංවඩු ගහනකොට අපේ සමහර ඉන්න චීවර දරාගත්ත අය ඉන්නවා. ලැජ්ජ බයක් නැතුව කට අරියොත් නැත්තම් කුණුහරුප කියෝන අය සමාජ මාධ්‍යයේ. තරුණයන්ට සමහරලාට මේවා දැකලා සියලු හාමුදුරුවරුන්ව තිත්ත වෙලා. එහෙම ඉන්න තරුණයෝ ඉන්නවා. හාමුදුරු කෙනෙක් පේන්න බෑ. භික්ෂුවගේ ගරුත්වයට හානි කරපු චීවරධාරියෙක් දෙන්නෙක් නිසා සමස්ත භික්ෂුන් ඒ වගේ කියලා හිතනවා. ඕ වගේම තමයි පින්වත්නි ත්‍රස්තවාදියෙක් කොතන හරි හිටියා කියලා සියලු ඒ ජාතිය ගැනම ඒ ආගමේ සියලු දෙනා ගැනම ඒ හැඟීමෙන් බලන්න එපා. මොකද අපිට හම්බෙලා තියෙනවා ඔය කොයි ජාතියේ ගුණදහම් තියෙන මිනිස්සු ඉන්නෝ. ඕනම ජාතියක යහපත් ගුණධර්ම තියෙන මිනිස්සු නැහැ කියලා හිතන්න එපා. ඕනම රටක යහපත් ගුණදහම් තියෙන මිනිස්සු නැහැ කියලා හිතන්න එපා. ඉරානයේ එක්තරා තරුණෙක් මාත් එක්ක භාවනා කරලා තියෙනවා දවස් 10ක්. එක්තරා භාවනා වැඩසටහන් තියෙන ආයතනයක ගෝයන්කාජීගේ අනුරාධපුරේ ධම්ම අනුරාධ කියන භාවනා මධ්‍යස්ථානෙට ඒ කාලේ මම බණ කියන්නේ මගේ පැවිදි වෙච්ච මුල් කාලේ ධම්ම අනුරාධ කියන ස්ථානෙට ඇවිල්ලා දවස් 10කට භාවනා වැඩසටහනකට ආව ඉරානයේ තරුණයෙක්. මේ තරුණයා ඒ වෙනකොටත් දින 10 වැඩසටහන් මීට කලින් 15කට සහභාගී වෙලා මේ යාගේ 16 වෙනි වැඩසටහන. ලංකාවට වීසා හදාගෙන ඇවිල්ලා තියෙන්නේම දින 10 භාවනාවට. ලස්සන තරුණෙක්. මුස්ලිම් තරුණෙක්. ඔබ දන්නවද මෙයා දැන් භාවනා කරලා මෙයාට ධර්මයේ ගැන බුදුරජාණන් වහන්සේ ගැන සංඝයා ගැන කොච්චර ගෞරවයක් ඇවිද්ද කියනවනම් ස්වාමින් වහන්සේලා ශාලාවේ භාවනා කරනවා දකිනකොට අර ඉරාන ජාතික ඒ තරුණයා පින්වත්නි ශාලාවට ඇතුල් වෙන්නේ කොන්ද බොහොම පහතට නවාගෙන වැඳගෙන ස්වාමින් වහන්සේලා ඉන්න නිසා. ඔබ හොඳට මතක තියාගන්න ඔය ඉරානයේ ඉන්න මිනිස්සු අතරේ වුණත් දහම ලැබුණා නම් මේ දහම දකින්න තරම් පින තියෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඔය ඊශ්‍රායෙල් මිනිස්සු අතරේ දහම ලැබුණා නම් දහම දකින්න තරම් පින තියෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා.
මේ හැම තැනම ඉන්න හැම මිනිස්සයා දිහාම පින්වත්නි අපිට තියෙනෝනේ අපූර්ව මෙත්සිතක් අපේ හිත ඇතුලේ. එතකොට තමයි අපේ හිත ඇතුලේ යුද්ධයක් නැත්තේ. රණ නෙමේ අරණ අපේ හිත ඇතුලේ. මම ඔබට තව ලස්සන ක්‍රමයක් කියන්නම්. බුදුරජාණන් වහන්සේ වදාලා අපේ අම්මා වෙච්ච නැති තාත්තා වෙච්ච නැති කෙනෙක් නැහැ. හැම කෙනාම අපේ අම්මා තාත්තා වෙලා තියෙනවා. ඇයි ඔබට බැරි ඉරානයේ ඉන්න මිනිස්සු සියලු දෙනාම දිහා ඒ ඇහිම් බලන්න? ඔය රටේ අද මැරුම් කන මිනිස්සු වෙන්න පුළුවන්, යුද්ධෙ මෙහෙවන මිනිස්සු වෙන්න පුළුවන්, යුද්ධයට අණ දෙන මිනිස්සු වෙන්න පුළුවන්. හැම කෙනාම අපේ අම්මා වෙලා තියෙනවා, තාත්තා වෙලා තියෙනවා මේ සංසාරේ. ඊශ්‍රායලෙත් වෙන්න පුළුවන්, ඇමරිකාවෙත් වෙන්න පුළුවන්, තව කොහේ රටක වෙන්න පුළුවන්. ඔය හැම තැනම පින්වත්නි ඔය යුද්ධ මෙහෙවන අපිට ගැටෙන අයත්, ඔය යුද්ධවල ගුටි කන අයත්, අහිංසක මිනිස්සුත් හැම කෙනාම අපේ අම්මා වෙලා තියෙනවා, තාත්තා වෙලා තියෙනවා. මේ සිත ඇති වුණොත් අපේ හිත මැදහත් වෙයිද නැද්ද? හැම දෙනා ගැනම අපේ හිත මැදහත් වෙනවා. එතකොට අපිට ඇලෙන්න කෙනයි, ගැටෙන්න කෙනයි, ප්‍රිය කෙනයි, අප්‍රිය කෙනයි කියලා එකක් හැදෙන්නේ නැහැ. ඔක්කොම කෙරෙහි සමසිතක් හැදෙනවා. ඔය ප්‍රිය අප්‍රිය හැදුන්නේ නැත්නම් අපේ හිත ඇතුලේ රණ නෙමෙයි මොකද්ද? අරණ වෙනවා. අපේ හිත ඇතුලේ යුද්ධෙන් අපි නිදහස් වෙනවා. අපේ හිත ඇතුලේ අපි සැහැල්ලු සංසිඳුණු හිතකින් ජීවත් වෙන කෙනෙක් වෙනවා. තමන්ට තමන්ගේ හිත ඇතුලේ ඒ සංසිඳීම හදාගත්තොත් පින්වත්නි ඕන වෙලාවක මොන බෝම්බයක් මෙහෙට වැටිලා අපිව මැරලා ගියත් අපිට බයක් නැහැ කියලා අපිට ඉන්න පුළුවන් මොන අනාරක්ෂිත තැනක හරි. මොන අනාරක්ෂිත කාලෙක හරි අපිට බයක් නැති කෙනෙක් විදියට ලෝකෙ ජීවත් වෙන්න පුළුවන් සිත අපි හදා ගන්නවා කියන අදිස්ථානය ඇති කරගෙන හැම දිනම සාදු කියන්නේ. අද මේ උතුම් ධර්මානුශාසනාව වෙනුවෙන් බොහෝම ගෞරවයෙන් පින්වත්නි අවවාද අනුශාසනා කරන මේ දහම් විමල ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක පූජනීය අපේ නම කියන්න අවසරයි බලංගොඩ ධම්මවිමල ලොකු ස්වාමින් වහන්සේ විශේෂයෙන් ඊටාම වටිනා පින්කමක් මේ වෙලාවේ සිදු කරනවා මේ දහම් විමල ආරණ්‍ය සේනාසනයේ. මේ සේනාසනයේ ඉන්න අය ඔබ දන්නවා උන්වහන්සේ මහා තේර නමින් උත්තම රහතන් වහන්සේලාගේ භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලාදී තැන්පත් කරන සුන්දර සෑයක් නිර්මාණය කරමින් ඒ උතුම් සෑයේ කටයුතු වෙනුවෙන් මේ දවස්වල වෙහෙස මහන්සි වෙනවා. පින්වත්නි පහුගිය කාලේ මම තායිලන්තයට වැඩම කරා. තායිලන්තේ අපිට සාමාන්‍යයෙන් නිතර යන්න වෙන්නේ නැති ප්‍රදේශවලට වැඩියා ඈත දුර අස්සෙ ප්‍රදේශවල නැගෙනහිර පළාත්වල තායිලන්තේ ඊශාන පළාත්වල දකුණු පළාත්වල දුර පැතිවලට වැඩම කරා. යන හැම තැනම ලස්සන සෑරජානන් වහන්සේලාගෙන් ඒ රටේ හැම තැනකම පින්වත්නි සුන්දර ධාතු මන්දිරයක් වගේ මුළු ඒ රටේ හැම තැනම දකිද්දී අපේ රටේ සෑයක් හැදෙනකොට සමහර අය හිතනවා ඔච්චර මොකටද? නමුත් ඔබ තේරුම් ගන්න අඩු ආයුෂ තියෙන කාලේ උපදින් අපිට බුදුරජාණන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා විසිරෙන්න සලස්වන එක තුලම විශේෂ අරමුණක් තියෙනවා. බුදුවරුන්ගේ ධාතුන් වහන්සේලා දෙවිධයකට තමයි පරිනිර්වාණයෙන් පස්සේ පිහිටන්නේ. ඇතැම් බුදුවරුන්ගේ ධාතුන් වහන්සේලා කුඩා කුඩා කොටස් වලට බෙදී යන්නේ නැහැ. තනි ධාතුවක් බවට පත් වෙලා තියෙනවා. ඒ බුදුවරුන්ට කියන්නේ ඒක ඝන ධාතු බුදුරජාණන් වහන්සේලා. මීට පෙර තිබුණු බුද්ධ ශාසනයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ පවා ඒක ඝන ධාතු. ඒ කියන්නේ තනි ධාතුවක්. සමහර බුදුවරු එහෙම තනි ධාතුවකට තියන්නේ නැතුව විසිරිලා බෙදිලා යන්න සලස්සනවා අදිස්ථානේ. තමන් වහන්සේ පිරිනිවන් පෑවහම ධාතුන් වහන්සේලා කුඩා කුඩා කොටස් වලට බෙදෙන්න කියලා අදිස්ථාන කරනවා. ගෞතම බුදුරජාණන් වහන්සේ කියන්නේ අන්න එහෙම බෙදෙන්න අදිස්ථාන කරපු උත්තමේ. ඇයි බෙදන්නේ? බෙදන්නේ පින්වත්නි එක සෑයකට වඩා පුළුවන් තරම් සෑරජානන් වහන්සේලා වැඩියෙන් නිර්මාණය වෙන්න ඕන නිසා.
එහෙම බෙදන්නේ ඒකයි. බෙදිලා යන්නේ එක තැනක එක සෑයක් නොවි බෙදෙන්න හේතුව ඇයි? අඩු ආයුෂ තියෙන කාලයකට පින්වත්නි එහෙම බෙදෙන්න සලස්සන්නේ. එතකොට මිනිස්සුන්ට ආයුෂ අඩුයි. බොහෝ දුර නිතර යන්න වඳින්න බෑ. ළඟපාත Tamanට සමීප දුරක සෑයක් තියෙන්න ඕන නිසා තමයි ඒ අඩු ආයුෂ තියෙන කාලේ බුදවරු ධාතු බෙදෙන්න සලස්සලා සෑරජානන් වහන්සේලා බොහෝ නිර්මාණ වෙන්න අදිස්ථාන කරන්නේ. ගෞතම බුද්ධ ශාසනය කියන්නේ බොහෝ සෑරජානන් වහන්සේලා නිර්මාණය වෙන ශාසනයක්. ඒ නිසා මේ ශාසනයේ කොතනක හරි සෑයක් නිර්මාණය වෙනවා නම් පින්වත්නි දෙවියන් පවා සාදුකාර දෙනවා. මහා තේර මහා සෑය නිර්මාණය වෙන පින්බිමේ ඉඳලා අද මේ දේශනාව සිද්ධ කරන්නේ. සෑය වෙනුවෙන් සිමෙන්ති වලින්, ගඩොල් වලින්, වැලි වලින්, මෙටල් වලින්, කම්බි වලින් කෙනෙකුට දායකත්වය දක්වන්න පුළුවන්. මම ඔබට මෙහෙම දෙයක් කියන්නම්. සෑයක් නිර්මාණය කරන භූමිය පවා ඒ සෑය පූජා වුණයින් පස්සේ මේ ශාසනයේ වන්දනාමය පූජනීය වස්තුවක් බවට පත් වුණාට පස්සේ ඔබ දන්නවද කවදා හරි දවසක ස්වභාවයෙන්ම අනිත්‍ය ලක්ෂණයට මුහුණ පාලා කවදාක හරි ඒ ගඩොලක්වත් ඉතිරි නැතුව ඒ භූමියෙන් අතුරුදහන් වෙන කාලෙකුත් එන්න පුළුවන්ද නැද්ද? කොයි සෑයටත් එහෙම කාලයක් එන්න පුළුවන්. ඔයත් දන්නවද එහෙම කාලෙක ඒ භූමියේ ගඩොලක්වත් ඉතිරි නැතුව ඒ සියල්ල විනාශ වෙලා ගියත් සෑයක් තැනුණු තැනක ඒ පොළව තවදුරටත් පූජනීය බව දන්නවද ඔබ? ඒ පොළවේ තියෙන පූජනීයත්වය ආයි අහිමි වෙන්නේ නැහැ පින්වත්නි. ඔකට හරි ලස්සන සිදුවීමක් තියෙනවා බුදුරජාණන් වහන්සේ ආනන්ද සයන්හන්සේත් එක්ක වඩිද්දි වෙච්ච දෙයක්. ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක චාරිකාවේ වඩිද්දි දවසක් බුදුරජාණන් වහන්සේ එක තැනක නතර වෙනවා. නතර වෙලා ආනන්ද හාමුදුරන්ට පෙන්නනවා ආනන්ද ආන් අර පේන මේ අන්‍යාගමික ආරාමයක් තිබ්බ කෝවිලක් වගේ තැන. ඒක පෙන්නලා අහනවා ආනන්ද පේනවද ඔබට අතන තියෙන පූජකාරාම? මෙවැනි ආගමක තැනක් පල්ලියක් වගේ එකක්, කෝවිලක් වගේ එකක්. එහෙමයි ස්වාමීනි පේනවයි කියලා ආනන්ද සන්නසේ උත්තර දුන්නා. ආනන්ද ඔබ දන්නවද? ඔතන තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතු නිදන් වෙච්ච සෑය තැන්පත් වෙච්ච තැන. තාමත් ආනන්දෝයි භූමිය පූජනීයයි වන්දනා කරන්න කිව්වා. අර අන්‍යාගමික ආරාමෙට ඒ කෝවිල ඒ පල්ලිය තිබිච්ච තැනට පින්වත්නි ආනන්ද හාමුදුරුවෝ පත්කඩේලලා දන ගහලා වන්දනා කරා. ඔබ දන්නවද එතකොට ඒ සෑයක් නිර්මාණය වුණා නම් යම් තැනක ඒ භූමිය පවා පූජනීය වෙනවා. එහෙනම් ඒ සෑයේ පූජනීයත්වය ගැන හිතන්නකෝ. එතකොට ඔබ මහා තේර ඒ මහා සෑය වෙනුවෙන් සිමෙන්ති කොට්ටයක් පූජා කළොත් ඒ සිමෙන්ති කොට්ටේ පින්වත්නි වැලි ටික, ගඩොල් ටික, මෙටල් ටික ඔබ පූජා කළොත් එතනින් එහාට ඒ පූජ වෙච්ච දේ තවදුරටත් සිමෙන්ති නෙමෙයි, තවදුරටත් වැලි නෙමෙයි, තවදුරටත් ගඩොල් නෙමෙයි, තවදුරටත් කම්බි නෙමෙයි ඒවා. ඒවා තවදුරටත් පින්වත්නි නිකන් රෝ මැටීරියල් එකක් නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ උදෙසා වෙන් කරපු පූජනීය වස්තුවක් වෙනවා. සෑයකට පූජා කරපු ගඩොල එතනින් එහාට පින්වත්නි උද්දේශික වස්තුවක් වෙනවා. බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරපු වෙන් කරපු වස්තුවක් වෙනවා. සෑයකට අපි දන්නවා මිනිස්සු විතරක් නෙමෙයි දෙවියොත් ඇවිල්ලා වන්දනා කරනවා. පොළොව වාසී දෙවිවරු පවා ඉන්නවා. දෙවියොත් ඇවිල්ලා වඳිනවා. එතකොට ගඩොල කපන මිනිස්සයවත් හීනෙන්වත් හිතන්නේ සෑයක් වෙනුවෙන් ගඩොලක් තැනෙනකොට ඒ මිනිස්සයා හිතුවේ නැති වුණාට දෙවියෝ පවා වඳින ගඩොලක් ඒ මිනිස්සයා අතින් නිර්මාණය වෙන්නේ. ගඩොලක් සෑයකට කෙනෙක් පූජා කරද්දී ආයේ පූජා කරපු ගඩොලට දෙවියන් පවා වන්දනා කරන ගඩොලක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා ඔබට ඒ උතුම් පූජනීය සෑයක් හැමතිස්සෙම
අපිට හැම තැනම නිතර හම්බෙන්නේ. සමහරවිට මේ ආරාමයකට එක සෑයයි නිර්මාණය වෙන්නේ. මම හිතන්නේ මෙහෙට සෑයක් තාම ඉදි වෙලා නෑ මේ භූමියට. අවුරුදු 20කට වැඩි ආරණ්‍ය සේනාසනයක්. හැබැයි තවම මේ ආරණ්‍ය සේනාසනයට සෑයක් නෑ. ඒ නිසා මේ මහා තේර සෑය නිර්මාණය වෙන පූජනීය පින්බර අවස්ථාවේදී හැම දිනාටම මෙත්සිතින් ආශිර්වාද කරමින් ආරාධනා කරනවා. මේ වෙලාවේ මෙත් සදහම් විකාශනය ඔස්සේ බලාගෙන ඉන්න ඔබටත් ආරාධනා කරනවා. ඒ උත්තම සෑය වෙනුවෙන් දායකත්වය දක්වන්නටත් ඔබට ආරාධනා කරනවා. ඔබට ලැබුණු දුර්ලභ පින්බර අවස්ථාවක් විදියට මේ මහා සෑයට තමන්ගේ අතින් සිමෙන්ති කොට්ටයක් හරි පූජා කරලා, වැලි ටිකක් හරි, ගඩොල් කැටයක් හරි පූජා කරලා ඔබටත් ඒ දුර්ලභ පින රැස් කරගන්න වාග්ය උදා වෙත්වා කියලා හැම දිනාටම සෙත්පතන ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්වයේ දරන්නේ වෛද්‍ය සාරංගී රාමදාස පින්වත් මහත්මිය, වෛද්‍ය KW උදිත ඉන්ද්‍රජිත් කන්දෙවත්ත මහත්මයා ඇතුළු පවුලේ පින්නතුන්. පින්වත් වෛද්‍ය සාරංගී මැතිණියගේ ආදරණීය ස්වාමි පුරුෂයාණන් වූ වෛද්‍ය උදිත ඉන්ද්‍රජිත් මහත්මයාගේ ආදරණීය පියාණන් වූ සද්දිනකට පෙර අභාව ප්‍රාප්ත වෙච්ච විශේෂඥ දන්ත ශල්‍ය වෛද්‍ය KW රංජිත්ලාල් කන්දෙවත්ත මහත්මයාට අපි මේ සියලු පින් අනුමෝදන් කරමු. සද්දවසකට පෙර අභාව ප්‍රාප්ත වෙච්ච පින්වත් වෛද්‍ය රංජිත්ලාල් කන්දෙවත්ත මහත්මයා මේ පින් අනුමෝදන්ව පරලොව සැනසීම ලබන්න එතුමාට මේ පින් හේතු වාසනාම වේවා. මාස එකහමාරකට පෙර අභාවයට පත්වෙච්ච KW සනත් ලාල් කන්දෙවත්ත KW රංජිත්ලාල් මහත්මයාගේ ආදරණීය සොහොයුරාට අපි මේ පිනත් අනුමෝදන් කරනවා. ඉතින් ඒ සනත් ලාල් කන්දෙවත්ත මහත්මයාත් ඒ වගේම මේ පවුලේ ඥාති හිතයිසී සිහි වෙන නොවන සියලු සංසාරගත මියගිය ඥාතීනුත් මේ පින් අනුමෝදන් වෙත්වා. ධර්ම ශ්‍රවණය කළ පින් ඇති ඔබ හැමදෙනාගේමත් සංසාරගත සියලු මියගිය ඥාතියෝ මේ පින් පරලොව අනුමෝදන් වෙත්වා. සියලු ඥාතියෝ මෙපෙන් බලෙන් පරලොව සැනසෙල්ලම ලබත්වා, සුවපත් වෙත්වා කියලා සාදු කියන්නේ. පින්වත්නි, ධර්ම දේශනාව වෙනුවෙන් ඊටාම ගෞරවයෙන් අනුශාසනා සිදු කරන අපිට නම කියන්න අවසරයි කල්යාණ මිත්‍ර බලංගොඩ ධම්මවිමල ලොකු ස්වාමීන් වහන්සේටත්, වැඩ සිටින පොඩි හාමුදුරුවන් වහන්සේලාටත්, ඒ වගේම මෙත් සදහම් විකාශනයේ අනුශාසක අපේ ගලිගුමේ ඥානදීප පින්වත් ස්වාමීන් වහන්සේටත්, සියලුම මේ බුදු සසුනේ වැඩ වඩන උතුම් මහා සංඝරත්නයටත් මේ පින් ආශිර්වාදයක්ම වෙත්වා. සියලු සංඝයා මේ උතුම් පින් සිත් ඇතුව උන්වහන්සේලාට දීර්ඝායුෂ නිරෝගී සුව සලසා ගන්නටත්, උතුම් ධර්මාවබෝධයෙන් සැනසෙන්නටත් ඒකාන්තයෙන්ම හැම පිනක්ම හේතු වාසනාම වෙත්වා කියලා සාදු කියන්නේ. රැස් කරගත්ත සියලුම පින් අපි මේ වෙලාවේ බොහෝම ගෞරවයෙන් දෙවියන්ටත් අනුමෝදන් කරනවා. දෙවියොත් සතුටින් මේ පින් බලෙන් දෙව්ලොව සැනසෙත්වා, සුවපත් වෙත්වා කියලා සාදු කියනවා. දේශනාවට වචනකින් හරි උදව්පකාර කරපු ආපු නාපු සීවෙච්ච නොවෙච්ච කිව්ව නොකිව්ව සියලු සෑම දෙනාටමත්, මෙත් සදහම් විකාශනයේ ඔස්සේ ධර්ම ශ්‍රවණය කරන හැම දෙනාටමත්, ඒ වගේම මේ දේශනාවේ දායකත්වයෙන් දරන පින්වත් වෛද්‍ය සාරංගී රාමදාස මැතිණියටත්, වෛද්‍ය KW ඉන්ද්‍රජිත් කන්දෙවත්ත මහත්මයාටත්, පවුලේ හැම දෙනාටමත් මේ සියලු පින් මෙලොව හිතසුව පිණිස, පරලොව සුගතිය පිණිස, උතුම් නිවන පිණිසම හේතු වෙත්වා. හැම දෙනාටම කායික සුවයෙන්, මානසික සුවයෙන් සුවසේ මෙලොව යහපත ලබන්න, පරලොව යහපත ලබන්නම හේතු වෙත්වා. චතුරාර්ය සත්‍ය අවබෝධය ඉක්මන් වෙත්වා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු.
ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදාති.